ආයුබෝවන්. අද අපි අතර ලැබිලා තියෙන මේ තොරතුරු ටික පාවිච්චි කරලා ශ්‍රී ලංකාවේ බදු ගැන ටිකක් ගැඹුරින් කතා කරමු නේද? ඔව්, හොඳ අදහසක්. විශේෂයෙන්ම දැන් ආදායමක් තියෙනකොට බදු ගෙවන්න වෙනව නේද? ඒක අනිවාර්යයි තමයි. ඒත් අනවශ්‍ය විදිහට බරක් කරට නොගෙන නීතියෙන්ම අපිට ලබා ගන්න පුන්නන සහන මොනවද කියලා හොයලා බලන එක වැදගත්. ඇත්තම බදු නීති හරියට දැනගත්තම තමයි ඒ වාසි ගන්න පුරුවන් වෙන්නෙත්. මේ ලැබිලා තියෙන මූලාශ්‍රවල එක වැදගත් කාරණයක් ගැන කියවෙනවා. ඔව්. මම හිතන්නේ ඒ කියන්නේ අර දේපල කුලියට දීමෙන් ලබන ආදායමට අදාළ සහනයක් ගැන වෙන්නේ නැති. ඔව්. අපි ඒක ගැන කතා කරමුද? මේ කුලි සහනය කියන එක? හරි. එම්මනම් කියන්නකෝ බලන්න මොකද්ද මේ කුලි සහනය කියන්නේ? මේ තොරතුරු වල උදාහරණයක්ත් තියෙනව නේද ඒ ගැන? හොව් තියෙනවා. මෙහෙමයි. හිතමුකෝ කෙනෙක් එයාගේ ගොඩනැගිල්ලක් සමහර විට කඩකාමරයක් වෙන්න පුරවන් කුලියට දීලා තියෙනවා කියලා. ඒකෙන් කියමුකෝ අවුරුද්දකට රුපියල් ලක්ෂ 12ක. ඒ කියන්නේ මිලියන 1.2ක ආදායමක් එනවා කියලා. ලක්ෂ 12ක්? හරි. දැන් සාමාන්‍යයෙන් දේපලක් කුලියට දුන්නම ඒක නඩත්තු කරන්නත් යම් වියදමක් යනෝනේ නේද? අනිවාර්යයෙන්ම අලුත් වඩියා කරන්න වෙනවා, තීන්ත ගන්න වෙනවා, ඔය වගේ දේවල්. හරියටම හරි. ඉතින් මේ ලැබිලා තියෙන ලියකියවිලි අනුව පේන්නේ බදු අධිකාරිය ඒ යථාර්ථය පිළිඅරන් තියනවා කියලයි. ඒ කියන්නේ නඩත්තු වියදම් තියනවා කියලා යාළ පිළිගන්නවා. ඔව්. ඒ නිසා යාළ මෙහෙම සහනයක් දෙනවා. කුලියට දෙන දේපල නඩත්තු කරන්න යන වියදම් වෙනුවෙන් ඇත්තටම වියදම් මුනේ කොච්චරද කියලා ඔප්පු කරන්නේ නැතුවම අර වාර්ෂික කුලී ආදායමෙන් 25%ක් ඒ කියන්නේ 4/1ක් බදු ගණනය කරන ආදායමෙන් අඩු කරන්න අවස්ථාව දෙනවා. ඒක නම් හරිම වැදගත් කරුණක්. ඇත්තටම ඒක ලොකු සහනයක්. ඔව්. ඒ කියන්නේ අර කලින් උදාහරණයට ගියොත් ලක්ෂ 12ක් අවුරුද්දට කුලියෙන් හොයන කෙනෙක්ට ඒකෙන් 25%ක් ඒ කියන්නේ ලක්ෂ 3ක්. ලක්ෂ 3ක්. ඔව්. ඒ ලක්ෂ 3 අඩු කරලා බදු ගෙවන්න ඕන වෙන්නේ ඊටු ලක්ෂ 9ට විතරයි එහෙම නේද? ඔව් හරියටම ඒක තමයි කාරණය. මේක නිකන් අනුමානයක් නෙවෙයි නීතියෙන්ම දෙන අඩු කිරීමක්. මෙතන වැදගත්ම දේ තමයි අපිට ලැබෙන සම්පූර්ණ කුලී ආදායමටම බදු ගෙවන්න ඕන නෑ කියන එක. මේ 25ක අඩු කිරීම නඩත්තු වියදම් සඳහා අනුමත කරපු අඩු කිරීමක් විදියටයි සැලකෙන්නේ. එතකොට මේ සහනය ලබා ගන්න මොකක් හරි විශේෂ ඉල්ලීමක් කරන්න ඕනේද? නැත්නම් අපි බදු වාර්තා හදනකොට මේක ඇතුළත් කරාම ඇතිද? මේ මූලාශ්‍රවල ඒ ගැන විස්තර තියෙනවද? මේ තියෙන විදියට නම් පේන්නේ බදු ගණනය කිරීමේදී මේ 25ක අඩු කිරීම අදාළ කරගන්න පුළුවන් කියලායි. හරි. මොකද මේක අර ඇත්තටම වියදම් කරාද නැද්ද කියන එකට වඩා නඩත්තු වියදම් වෙනුවෙන් අනුමත පදනමක් මත දෙන සහනයක් නේ. ඒ නිසා විශේෂ ලියකියවිලි ඉදිරිපත් කිරීමක් ගැන නම් මෙතන සඳහන් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් තමන්ගේ බදු වාර්තා නිවැරදිව හදනකොට මේ සහනය ගැන සඳහන් කරලා ඒ අඩු කිරීම කරන එක තමයි වැදගත් වෙන්නේ. පැහැදිලි. එනම් ඉතින් දේපල කුලියට දීලා ආදායම් ලබන අයට මේ කුලි සහනය ගැන දැනුවත් වෙලා ඉන්න එකෙන් සැලකිය යුතු මූල්‍ය වාසියක් ගන්න පුළුවන්. ඒක තමයි මේ තොරතුරු වලින් අපිට ගන්න තියෙන ප්‍රධානම දේ. ඒක තමයි ප්‍රධානම දේ. ඒත් එක්කම මේ ලියකියවිලි තව පොඩි ප්‍රශ්නයක් ඉතුරු කරනවා වගේ නේද? මොකක්ද? දැන් අපි කතා කළේ මේ 25ක සහනය දෙන්නේ අනුමාන කරපු නඩත්තු වියදමකට කියලානේ. ඔව්. හැබැයි හිතන්නකෝ කෙනෙක් ඇත්තටම දරපු නඩත්තු වියදම ඒ කියන්නේ බිල්පත් එහෙම තියෙන ඔප්පු කරන්න පුළුවන් වියදම් අර කියන 25කට වඩා වඩාක් වැඩි වුණා කියලා. එහෙම වෙන්න පුළුවන්. ලොකු අලුත් වැඩාවක් කළොත් එහෙම. ඔව්. එහෙම වුණොත් ඒ වැඩිපුර දරපු තහවුරු කරන්න පුළුවන් වියදමට මොකද වෙන්නේ? ඒකටත් බදු සහනයක් ඉල්ලන්න පුරවන්ද? නැත්නම් අර 25 තමයි ඉහළම සීමාවද කියන එක ගැන මේ තොරතුරු හරියටම පැහැදිලි කරන්නේ නැහැ. ඒක තවදුරටත් හොයලා බලන්න ඕන කාරණයක් විදිහට ඉතුරු වෙනවා. ඒක ඇත්ත. ඒ කියන්නේ අර 25 පහ කියන එක සාමාන්‍ය තත්ත්වෙට දෙන සහනයක් වුණාට සුවිශේෂී අවස්ථාවකදී ඊට වඩා වැඩි වියදමක් ගියොත් ඒක සලකා බලනවද නැද්ද කියන එක ගැන තවදුරටත් හොයන්න වෙනවා. ඔව් ඒ ගැන විමසලා බලන එක වටිනවා.